වම්බටු කියන්නේ අද වෙනකොට නිවසකට මගුල් ගෙදරකට පාටියකට ඕනෙම තැනකට නැතුවම බැරි එළවලුවක් කියලා කිව්වොත් නිවැරදි. ඉතින් වම්බටු ගැන අපි කාරණා තුනක් අද දවසේ ලෝකියෝ විත් සුබේ YouTube channel එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වම්බටු කියන්නේ එළවලුවක් නෙමෙයි. බෙරි වර්ගයට අයත් පළතුරක්. තක්කාලි සහ පැණි කොමඩු වගේම වම්බටුත් විද්‍යාත්මකව පළතුරක් විදියට වර්ග කරන්නේ නැහැ. ඒ වුණාට ඉතින් අපි දන්නේ එළවලුවක් කියලා තමයි. ඔයා බර අඩු කරගන්න try කරන කෙනෙක් නම් වම්බටු කියන්නේ සුපිරිම කෑමක්. මොකද මේකේ 92%ක්ම තියෙන්නේ වතුර. කැලරි ගොඩක් අඩුයි. හැබැයි කෙඳි කියන්නේ ෆයිබර් ටිකක් වැඩියෙන් තියෙනවා. ඒ නිසා බඩ පිරලා තියෙනවා. මහත් වෙන්නේ නැහැ. වම්බටු කියන්නේ කොහොම කරත් කොයි විදියට හැදුවත් රසට කන්න පුළුවන් දෙයක්. විශේෂයෙන්ම මෝජු විදියට ගොඩක් උත්සව අවස්ථාවල අපිට වම්බටු දැක ගන්න පුළුවන්. ඔබටත් පුළුවන් ඔබේ නිවසේ ගෙවත්තේ පුංචි ඉඩක පුංචි පෝච්චියක පුංචි පෝර බෑග් එකක උනත් වම්බටු පැලයක් හිටව ගන්න. එහෙමනම් අදට අපි ලෝකියෝ විත් සුබේ YouTube channel එකෙන් සමුගන්නවා. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් මේක අනිත් අයට බලන්න, ෂෙයා කරන්න කියලාත් බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැමට සුවදායක දිනයක්.